කවදාවත් මේ සම්බුද්ධ ශාසනය මේක විනාශ වෙන්නේ නැහැ. මේක කිසි කෙනෙකුට නැති කරන්න බෑ. ඇයි නැති කරන්න බැරි? මිනිස්සු බණ අහනකොට, ධර්මයේ වැළඳ ගන්නකොට, තරුණයෝ ඒ විදිහට හැසිරෙනකොට මතක තියාගන්න, කවදාවත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඒ නිකලස් ශ්‍රී මුගයෙන් දේශිත භාෂිතය පින්නතුනි කවදාවත් නැති වෙන්නේ නැහැ. කවදාවත් විනාශ වෙන්නේ නැහැ. දැන් මේ බණ අහන්න ආපු අම්මලාට තාත්තලාට මේ පින්නතුන්ට ලොකු වගකීමක් තියෙනවා. ඔයත්තන්ට ලොකු යුතුයකමක් තියෙනවා. මේ කියන හැම වචනයක් මම බොහොම කරුණාවෙන් දේශනා කරන්නේ. දැන් කොහොමද දෙසැම්බර් 2 වෙනිදා ඉඳන් අද මේ 13 14 වෙනකම් මේ 13 වෙනිදා වෙනකම් වෙනතුනේ ලක්ෂ 5කට විතර බණ කියලා තියෙනවා මේ දවස් 10ට. ලක්ෂ 5කට විතර. එතකොට ඔය ලක්ෂ 5න් 5 දෙනෙක්වත් හැදුණා. 5 දෙනෙක් මේ පින්නතුන්ට බොහොම කරුණාවෙන් කියන්නේ මේ කියන එක වචනයක්වත් අපත් කරන්න එපා. හෙට ඉඳන් මෙලෙස මේ විදිහට හැසිරෙන්න. හෙට ඉඳන් ජීවිතේ සත්පුරුෂෝ විදිහට හැසිරෙන්න බලන්න. මේකේ ලොකු ගැඹුරක් නැහැ. මේකේ ලොකු නොතේරෙන තැනක් නැහැ. පින්නතුන්ට තියෙන්නේ මේ අවබෝධ දේශිත ධර්මය මේ ජීවිතේ හෙට ඉඳන් පින්නතුනි පිළිපදින එක විතරයි. දැන් පින්නතුනි මම මේ බණ ඉවරලා දැන් මට එනකොට හලාවතින් කතා කරා. හලාවත මෙලෙසම කට්ටිය ඉඳගෙන ඉන්නවා. මං තාම පාදිනේ බණ කියනවා. මෙලෙසම හලාවත සූදානම්. මම දැන් මේක ඉවරලා ආපහු හලාවත යන්න ඕනේ. ඒ නිසා මේ කියන හැම වචනයක් ගානම වෙනතුනේ ජීවිතේට හෙට ඉඳන් ප්‍රායෝගික වෙන්න. මම දේශනා කරපු උද්දෘත කරපු ගාථා ධර්මය මේ පින්නතුන් ඕන තරම් අහලා ඇති, ඕන තරම් දැනিলা ඇති. කටපාඩම් මේ පින්නතුන්ට සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා විචරයි. මුළු ජීවිතේම පෙළගස්ව ගන්න තියෙන ඔච්චරයි. සබ්බ පාපස්සා කරණං සියලු පව් නොකළ යුතුය. ඔය කටයුත්ත කරන්න පුළුවන්. ඇත්තටම ඔය මේ කියන ඔය බල්ලොන්ට තේරෙනවද? සියලු පව් නොකර ඉන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. දැන් මේ පින්නතුන් හිතන්නේ ඔය මම මේකත් කියලා ඉන්නවා. කුසලස්ස උපසම්පදා. කුසල් විතරක් සිද්ධ කරගන්න පුළුවන් ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. එනිසා ඔය දැන් මේ අම්මලා තාත්තලා හිතන්නේ ලබන ආත්මේ කවුරු වෙලා වෘදී කියලාද? එහෙම සැකයක්වත් නැද්ද? සැකයක්වත් තියාගන්න එපා. පින්නතුනේ මේ මනුෂ්‍ය ආත්ම භාවය කියන එක හරි දුර්ලභයි. ඔහොම ආවට ගියාට හම්බෙන්නේව නෙමෙයි. කොච්චර දුර්ලභද කියනවා නම් පින්නතුනේ මේ මනුෂ්‍ය ආත්ම භාවය අය කවදානම් පින්නතුනේ මේ වගේ තැන කොහොම බලන්නද? ජීවිතේ මිනිස්සෙකුට නේ ඔය නමස්කාරය හරි කියන්න පුළුවන් වෙන්නේ මොන ආත්මෙද? මනුෂ්‍යාත්ම භාවය. මගේ බුදුහාමුදුරන්ට නමස්කාර වේවා කියලා කියන්න පුළුවන් එකම ආත්මය මොකද? මනුෂ්‍යාත්ම භාවය පින්නතුනේ.
බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්මය. එනිසා මතක තියාගන්න ඔය වචනයක් හරි එහෙම කරගන්න පුළුවන් එකම ආත්ම භාවයේ පිණුතුනි මිනිසත් භාවය. මේ මහා පන්සල් පොළවක පස්පා ගන්න හරි පුළුවන්. වත්තන්ට මේව මෙහෙම දේශනා කරාට වැඩි ගාණක් නැහැ. මේව හරි ඉක්මනට නැති වෙනවා පිණුතුනි. මොනවාද නැති? මට කියන්න බලන්න කවදා වෙනකන් වාගේ අපිට පන්සිල් ගන්න පුළුවන් වේද? නේම හිතා ගන්නකො. දැන් අපි හොඳටම දන්නවනේ දැන් ඔයත්තන්ට මතකද තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි කිව්වද නැද්ද කියලා මතකද? එහෙම නිච්චන්නේ මෙහෙම සිහි බුද්ධිය අදිෂ්ඨානයක් ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මනුෂ්‍යාත්භාවය. එකටම පුරුදු වෙන ඔය ලබාගත් මිනිසත් භවය ඔක කෙලස ගන්න එපා. දැන්ත් බලයි කොහොමද ආමුදුරනේ මනුෂ්‍යාත්භාවය කෙලසෙන්නේ. පළවෙනි කාරණේ අපි මේ ගෙවල් දොරවල් වල ජීවත් වෙනකොට මෙවද මේ බණහඬ වෙල පාරේ ඉන්න ඔය තැන් වල ඉන්න අපේ අම්මලා තාත්තලා සියලු දෙනාම හොඳට මතක තියාගන්න ඕනේ. මගේ මේ පළවෙනි දැනුම් දීම මම මේ කියන්නේ අපේ තාත්තලාට. දැන් මේ වෙනකොට ඔය කටවල් වලින් කුණු අරප කීයක් කරලා කියලා දෙනවා. ඔහොම හිතගෙන බනන ගමන් කල්පනා කරා. දෙක. ඊට වැඩි කුණු අරප පළලදී පගෝදි ගන්නවා ඒකට. බුදුවරු දේශනා කරන්නේ කොහොමද? අර භාසතිවා කරෝතිවා යමක් කියයි නම් හෝ කරයි නම් ඔය කියන හැම වචනයකටම ජීවිතේ වග කියන්න වෙනවා. කියන හැම වචනයකටම අපිට වන්දි ගෙවන්න වෙනවා. කොහොමද ඒ වන්දි ගෙවන්නේ? අර අහලා තියෙනවද මේ පිටු කර්මෙ පුච්චන්න බෑ ගෙවන්න ඕන කියලා. කර්මය ගෙවන්න ඕන. කොහොමද ඒ කර්මය ගෙවන්නේ? වෙනදුනේ දැන් එන්නෙන් ඔය ජීවිතය ඇත්තෝ අර සපද විඳින්න දුක්ද විඳින්න. එන්න මොකද වෙන්නේ? අර පොඩි දුක් ගතිය වැඩි නැද්ද? මම මේ බණ කියන්න කලින් කියන්න හිටපු පොඩි කාරණයක් තියෙනවා දැන් කියන්න. ඔය ටිකක් ඔය හුලං වදින්න ඉන්නද? වෙනසනේ 5ක් විතර කලන්ත දානවා හැමදාම. නොකියුවා කියන්න බෑ කලන්ත දැම්මට පස්සේ මම කට කියලා හොඳ. ඔය සරප්පු ගැන ආසාවක් තියාගන්න එපා පන්සලේ කට්ටිය. හොරවන කරනවා. ආදෙනේ එහෙම නැතුව ඇති මං කියන අනිත් පැති වල එහෙම වෙනවා. ඔය වයසක අම්මා තාත්තා ගැන ටිකක් බලන්න. එතකොට පොඩි උන් ගැන වෙනදත් මම ඉතින් හැමදාම දකින්න එක කියන්නේ. හැමදාම යතුරු කැරලි 5ක් විතර කවුරු අහුලන් ඇවිල්ලා ස්ටේජ් එකට යනවා ඇනවුන්ස් කරන්න කියලා. ඔය ෆෝන් පර්ස් එහෙම දෙනවා ෂොට් එක පටස් ගාලා හොඳේ. ඔය තරපිටරේ පින්නකොට පරිස්සම් කරගන්න. ඒ බණහන්ඩාව කියලා නේ උස්සනවා. හරි අවධානයෙන් ඉන්න. මම දේශනා කර හිටියේ මේ පින්නතුන්ට කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල දැන් ඔය මං වන්දි ගෙවන්න වෙනවා කියලා හැම එකටම දැන් මේ පින්නතුන් හිතන්නේ ඇත්තටම අපි මොකට වගේද මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නේ. මිනිස්සු වෙලා ඉපදිලා
මොකක් කරන්න වගේද? මිනිස්සුලා ඉපදිලා ඉන්නෙම කිසි දෙයක් කරන්න නෙමෙයි. වෙනතුනි මිනිස්සුලා ඉපදිලා ඉන්නේ අර සබ්බපාපස්සා කරන කුසලස්ස උපසම්පදා වචන. මේ සංසාර ගමන නිර්වාණය අවබෝධ කර ගැනීම දක්වාම ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. මට මේ නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා කියලා පින්නතුනි මේ ප්‍රාර්ථනාව කරන්න, මේ අදිස්ථානය කරන්න. දැන් මේ බණ අහන්න ආපු කවුරුවත් මෙතන ඉන්නවද මේ නිවන් දකින්න ඕන කියලා වැඩ පටන් ගත්ත කෙනෙක්? ඔය නිවන් දකින්න යන ගමන මම නම් කියන්නේ පින්නතුනි මේක අද ඉඳන් පටන් ගන්න. එහෙම නැත්නම් මේක මරණව ඉවරකුත් නැහැ, මේක ඉපදෙනව ඉවරකුත් නැහැ, දුක් විඳිනව ඉවරකුත් නැහැ. නිවන් දකින්න යන ගමනේ අපි ගෙවන කාල සීමාව කොහොමද පරිස්සම් කරගන්නේ කියන එක තමයි පින් කරගෙන පවුමර මේ ධර්ම දේශනාවේ මාතෘකාව විශේෂත්වය. මෙතන ඉන්න මේ අම්මලා සියලු දෙනාගේම අරමුණ බලාපොරොත්තුව අදටත් ඇහුවොත් එහෙම ඔය ඇත්තටම පින්නතුනේ අදටත් ඔය නැහෙන්නේ ගහෙන්නේ ඇයි? අදටත් ඔය ඔට්ටු තට්ටු වෙන්නේ ඇයි? ඇත්තෝ පවුල වෙනුවෙන් නෙමෙයි. ඔයත්ෝ මහන්සි වෙන්නේ දරුවෝ වෙනුවෙන් නෙමෙයි. මිනිස්සුන්ගේ ජීවිතේම බලාපොරොත්තුව ජීවිතේ මම මේ කියන්නේ හදවතට තට්ටුවක් දාලා අහන්න ඕන. ඔය අදටත් ඔට්ටු තට්ටු වෙන්නේ දරුවෝ වෙනුවෙන්, පවුල වෙනුවෙන්. දරුවෝ වෙනුවෙන්, පවුල වෙනුවෙන් ජීවිතේ කරන්න පුළුවන් බොහෝ දේවල් සිද්ධ කරලා වෙනතුනේ අවසානයේ අපි අර බලාපොරොත්තු වෙන දේවල් නොලැබුණාම අපිට මහා පුදුම විදිහේ දුකක් වේදනාවක් ඇති වෙනවා. මිනිස්සු කසාද බඳින්නේ ඇයි? ඒකනේ දරුවෝ හදලා හරි සතුටින් ජීවත් වෙන්න. ඒක බලාපොරොත්තුව. මම මේ කියන්නේ කසාද බඳින්න ඉන්න තරුණ මහත්තුරුන්ට මහත්මීන්ට. ඒක හරි ආසාව. ඔය මම මේ කසාද බඳින්න එපා කියනව නෙමෙයි හොඳ. බඳින්න ඕනේ. හැබැයි සේරම ඇති වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන් ඕනේ. අයිති පවුල් පිටින් අර මහගෙදර බත් කන එක නවතිනවනේ මොකෙන්ද? එක කසාදේ සේරම ඉවරයි. අන්තිම බඳලා වැඩ ඉවරයි. පින්නතුනේ මේ හරි වැදගත් පවුල් ලේඛක මේ විවාහය පත් කොහොමද පරිස්සම් කරන්න ඕනේ? ගැට ගන්න, ඔට්ටු වෙන බලාපොරොත්තු මිනිස්සුන්ට ඔය ටික නැති වුණාම මිනිස්සු සමාජ වෛරක්කාරයෝ වෙනවා. සමාජ වෛරක්කාරයෝ වෙනවා. මම පොඩි උදාහරණයක් ඔයයන්ට කියන්නම්. මේවා ඉතින් හෙට ඉඳන් කරන්න එපා. මේ අම්මලා වැඩිපුරම කුණුහරුප බැනුම් අහලා නැත්නම් මේක මේ වෙනකොට කී පාරක් විතර වේසි කියලා බැනුම් අහලා දෙනවා. කවුද? තාත්තලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? මේ වෙනකොට කී පාරක් විතර බිරිඳට කුණුහරුපෙන් බැලලා දෙනවා. කොහොම හිටගෙන ඉන්නක මම කල්පනා කරා. මතක් කරන්නේ නැත්නම් ඇඟිලි වලින් ගන්න. මොන ඇඟිලිද තඩි ගහලා ඇති බලන්න. ඔය නිවන් මඟ අහුරන ප්‍රබල කාරණයක් නැපෙන්නතුනේ ව්‍යාපාදේ කිය. ව්‍යාපාදේ නඩත්තු වෙන්නේ දේශයත් එක්ක. හොඳට මතක තියාගන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ප්‍රධාන මූලික අකුසල මුල් අතර තියෙන කාරණයක් තමයි ඔය දේශය කියන එක. එහෙම කවුරුවත් අර විනෝදයට කුණහරුප කියනවද? මිනිස්සු කුණහරුප කියන්නේ තරහට. මම යෝජනා කරන්නේ
පිළිතුරු සියලු දෙනාටම gedara dora ඉන්නකොට බුදුරු දේශනා කරන්නේ වාචාය සංවරෝ සාදු. එකටම පුරුදු වෙන්න මිනිස්සුන්ට කතා කරන්න පුරුදු වෙන්න. ඔය ගෙවල් වල කතා කරන්න දන්නේ නැහැ. අපූර්වට ළමයින්ට කියන තොපි හැදුවට වඩා හොඳයිලු නිකන් හිටියා. දරුවන්ට කියන්න අපූර්වට කියන. තව කියනවා දරුවන්ට තොපිට කෙරුව වැඩියලු. ඔය තොපිට සැප වැඩියලු. ඒ නිසා මේ සියලු දෙනාටම යෝජනා කරන්න. ටිකක් ඔය ගෙවල් වල ඉන්නකොට බොහොම ප්‍රියශීලීව කතා කරන්න කාටද? අධිෂ්ඨාන කරගන්න. අද ඉඳන් කිසි කෙනෙකුට පුනහරෙන් කතා කරන්න එපා. බුදුහාමුදුරුවන්ගේ කාලේ ගණිකාවක් හිටියේ පිළිඳුනේ. ඒ ගණිකාව අම්බපාලි. අම්බපාලි කල්ප 30ක් ගණිකාව. මොකද්ද අම්බපාලි කල්ප 30ක් ගණිකාවක් වෙන්න කරපු අකුසල කර්මය? අපේ තාත්තලා වගේ තමයි. එක අවස්ථාවක මහා සෑයක් ප්‍රදක්ෂිනා කරනකොට අම්බපාලි මෙහෙණින්නාන්සේ නමගේ කටේ තිබු සෙම ගුලියක් බිම හැලෙනවා දැකලා මෙහෙණින්නාන්සට බැන්නා. කවුද මේ සෑමලුවේ සෙම හලපු වේසි කියලා බැන්නා. ඔච්චරයි කිව්වේ. ඒ වචනේ ඒ අකුසලයේ කොච්චර කල් විපාක දුන්නද? එනදනේ කල්ප 30ක් ගණිකාවක් කළා ඉපදුනේ. ඒ නිසා ඔය හොඳ කට පරිස්සම් කරගෙන ජීවත් වෙන්න. මම මෙහෙම දා කරන්න හේතුව තමයි ඔය මම බෙන්දුන හරියට පුනරුත්ථාපන කඳුළු වල බණ කියනවා, ළමා නිවාස වල බණ කියන්න යනවා, විවිධ තැන් වල බණ කියන්න යනවා. ඒ හැම තැනදීම මම කියන බණ අහලා ඒ සමහර දරුවෝ කියනවා අමුතුරනේ කවදා අපිට ඔය වගේ ගෙදරක් තිබිලා නෑලු. මේ තාත්තලාගේ අම්මලාගේ ලොකු වගකීමක් තියෙනවා. සංසාරේ කරපු පින් වලට ලැබිච්ච ඔය ජීවිතයේ මනුෂ්‍යාත්ම භාවය ඔක ගෙදරින් පටන් ගන්න පෙරම් පුරන් ගෙදරින් පටන් ගන්න මේ නිවන් දකින්න යන ගමනේ බින්නතුනේ අපි හොඳටම දන්නවනේ පන්සිල් ගත්තට කාටවත් ඔබ රකින්න බෑනේ. අර වෙන්නේ පටන් ගන්න පුළුවන් නේ ඕනා. මම මේ කියනේම හෙට ඉඳන් කරන්න ඕනවද? ඔය අවුරුදු ගණන් ඔය කෙලකල හිටපු තාත් කෙලකල කියන්නේ අර මේ දිබී හිටපු තාත්තලා. බින්නතුනේ එකපාරම ජීවිතය වෙනස් වෙනවා. මන් දේශනා කරපු ධර්ම දේශනා අතරින් මිනිස්සු වැඩිපුරම වැළඳගත්තේ මිනිස්සු වැඩිපුරම තේරුම් ගත්තේ මොකද්ද? අර බුද්ධ වත කරන්න කියප එක බින්නතුනේ. මම මේ කියන්නේ ඔය ආධුනික පැත්තේ කොල්ලෝ ගංජා ගහනවද නැහැ? නැතුවේද? ආධුනික හොඳයි. දැන් බොහෝ පැතිලෝ තියෙනවනේ ඒක. ඔය එනම් මේ පැත්තේ බොන්නේ හරියට නැද්ද? මොනවද මේ පැත්තේ නැහැ? මේ හොඳයි. ගංජා නැහැ, බොන්නේ නැහැ. ඔය මේ සේරම සරප්පු එහෙම ගලවලා වෙන්නේ නැත්තේ පන්සල. මේ හොඳයි. පන්සල දෙනම සරප්පුත් ගලවලා එන්නේ. මතක තියාගන්න. ඔය ගෙවල් දොරවල් වල ජීවත් වෙනකොට නිත්‍ය වශයෙන්ම වත්තන්ට කවුරුවත් අවනත වෙන්නේ නැත්තම්, ගෙදර ඉඳ හිටෙන්නේ නැත්තම්, කරන දේවල් හරියන්නේ නැත්තම්, දරුවෝ සංවර නැත්තම්, දරුවෝ කීකරු නැත්තම්, බිරිඳ රුස්සන් නැත්තම්, උහුලන් නැත්තම්, ඔය කරන වැරදි වලින් අත් මිදෙන්න බැයි නම් මම මේ තරුණ මහත්තුරුන්ටත් එක්කමයි කියන්නේ. ජීවිතේ පුතේ හොඳට පුරුදු වෙන්න බුද්ධ වත කරන්න පුරුදු වෙන්න. මොකක්ද බුද්ධ වත කියලා කරන්නේ? ජීවිතේ හොඳට පුරුදු වෙන්න.
මම මේ තාත්තලාට කියන්නේ මේ වැඩ ඉඳන් කරන්න ඕනද? මම දෙයක් නෑ උදේ නැගිට්ටා. ලෝතර බුදුරජාණන් වහන්සේට හැමදාම උදේට වෙනදන හෙට ඉර පායනවා සත්තයි. ඔයත් ආය කුණුහරුපයක්වත් කියන එකක් නෑ. නේ උදේට බුදුහාමුදුරුවන්ට පන් වීදුරුවක් පූජා කරන්න. ඕකේ බොහොම පොඩි වැඩක් තියෙන. කවුද මේක කරන්න ඕනේ? තාත්තලා පටන් ගන්න. වෙනදන මම කියනවට විතරක් කරන්න ඕන. අම්මලාගේ ලොකු වගකීමක් තියෙනවා. මම මේ දේශනා කරන්න වෙනදන පෞල් හරි වැදගත්. ඔය සාමග්‍රිය ඔය අකුසල් සිද්ධ වෙන්න එක නවත්ත ගන්න. එක කොල්ලෙක් කියනවා මට ආමුදුරනේ දැන් සිගරට් එකක්වත් බොණ්ඩ හිතෙන්නේ නෑලු ඇයි ඒ කොල්ලා බුද්ධ වත කරනවා සිගරට් එකක්වත් බොණ්ඩ හිතෙන්නේ නෑලු කොල්ලා කියනවා ආමුදුරනේ එතකොට බුදුහාමුදුරුවෝ කතා කරනවලු ඔය තාත්තලාෙන් වැරදිලාවත් කරන්න බෑ මේ හොඳේ බොණ්ඩ බරු වෙනවා එතකොට අදිෂ්ඨාන කරගන්න අම්මලාගේ වගකීමක් තියෙනවා අපේ තාත්තලා උදේට නැගිටිනකොට ඔය පුළුවන් නම් ඔය වීදුරුවකට වතුර ටිකක් දාලා ඒක හරි ගස්සලා මේසේ උඩින් තියලා තියන් ආට පූජා කරන්නද ඒක තාත්තලාට පූජා කරන්න පුළුවන් ගෙවල් වල තරුණ මහත්තුරු ඉන්නවා දරුවෝ ඉන්නවා හැමදාම උයනව නේද අපේ ගෙවල් වල ඔය මොනවාද සම්බෝලයි බතුයි හරි කමක් නැහැ වෙනතුරු උයපු මොනවා හරි ටිකක් දාලා බුදුහාමුදුරුවන්ට පූජා කරා ඒක දිහට ඉඳන් වැඩේ පටන් ගන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේට උදේට තාත්තලා පැන් ටික තියෙනවා මට කියන්න බලන්න මේව නොකරනකමද කරන්න නැතිකමද ඒ කියන්නේ කරන්න බැරි කමක් නැහැ නොකරනකම විතරනේ තියෙන්නේ ඔකට පැය ගණන් යනවද? විනාඩි 2ක් යයි. හැන්දෑවට අම්මයි තාත්තයි දරුවෝයි හැන්දෑවේ අර ගෙදර බුදුහාමුදුරුවන්ට බුදුන් වදින්න බුද්ධ පූජාව ගිලම්පසට කහට කෝප්පයක් ගිලම්පසට තියන්නේ කවුද මේ කරන්න ඕන? අම්මයි තාත්තයි දරුවෝයි. අත්ලංගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? ඔහොම බණහන ගමන් කල්පනා කරන්න බලන්න. අපිට පුළුවන් ද අපේ ගෙදර මටයි මගේ බිරිඳටයි මගේ ස්වාමියාටයි හැම නැත්නම් මගේ දරුවන්ටයි එහෙම බුදුන් වදින්න පුළුවන් ගෙදරක් අපිට තියෙනවා. මේවා හෙට ඉඳන් පටන් ගන්න. පින්නතුනි අසංඛේයව කල්ප ලක්ෂ 4ක් පාරමිතා පුරලා බුද්ධත්වයේ ලබාගත් උත්තමයන්ට දැන් වීදුරුවක් පූජා කරගන්න පුළුවන් කියලා කියන්නේ. සංසාරේ කවදානම් පින්නතුනි ඔක කරන්න දාය. පින් සිද්ධ වෙන්න පින් සිද්ධ වෙනවා. දැන් මෙහෙම දේශනා කරනකේ ආශ්චර්ය කොච්චරද කියනවා නම් ඒක කොල්ලෙක් කියනවා මට ගොඩක් තරුණ මහත්තුරු මේවා කරනවා හරි සතුටුයි ආමුදුරනේ මේ තේ හදාද ඉන්න කම්මැලි මේ කොල්ල බීම බෝතල් අරගෙන ගිහිල්ලා තියා ගන්නවා මොකේද අපේ අම්මලා තාත්තලා මේවා කරන්නේ දැන් යනකොට රින් ගන්න පාදින් තියෙන හැම කඩේකටම බීම් බෝතල් ගන්න කියලා. අරගෙන ගිහිල්ලා අර බුදුහාමුදුරන්ට ගිලම්පසට බීම ටිකක් වක් කරලා පූජා කරන්න. රුපියල් 1 සිගරට් එකයි. පින් සිද්ධ වෙන්නේ ඇයි කරන්නේ? ජීවිතේ බුද්ධ වන්ද හොඳට කරන්න.
අය ගාථා කියන්න ඕනද? මේ ඇති වෙලා තියෙන්නේ පින්නතුනි සම්බුද්ධ ශාසනයේ ප්‍රබෝධය. ඒ නිසා මම මෙහෙම දේශනා කරන්නේ අපේ බුදුහාමුදුරුවෝ තරම් පින්නතුනි වෙන කාටද හම්බෙන්නේ. මේ ලෝකේ එකම වෙලාවට එකම විදිහට එකම මොහොතේ රත්තරන් පාත්‍රවල රත්තරන් නෙළුම් මල්ලුඩ උඩුවියන් පාවඩ මුඛ වාඩම් බැඳගෙන හේවි ශබ්ද පූජා පවත්වාගෙන පිදුම් ලබන උත්තමයෙක් ඉන්නවා නම් ඒ කවුද? මේ ලෝකේ එකම කෙනා කවුද? බුදුහාමුදුරුවෝ පිළිතුරු මේ හන්දියෙන් අනුරාධපුරයට හරවන බහුතරයක් වාහන මොකටද කොහාටද වැඩිපුරම යන්නේ? ඒ උන්වහන්සේ වදින්න උන්වහන්සේ පුදන් මගන්නේ මෙහෙම ලැබෙන රොන්නලිසාය නායකහාරෝ කියනවා දවසට කිරිබක් ට්‍රැක්ටරනේ 5කට වැඩියෙන් විසික් කරනවා. ඒ ලැබීම නවත්තන්න පුළුවන්ද? නැසෙන වෙන කාටද මේ ලෝකේ පිරිනිවන් පාලා අවුරුදු 2600ක් කිට්ටු වෙන්නත් එනකොට ඔහම හම්බෙන්නේ කාටද? මෙහෙම හම්බෙන්නේ බුදුහාමුදුරුවන්ට විතරයි. ඉස්සර මතකද අපේ ගංගේවල් වල ඉස්සර ඔය ගහක ගෙඩියක් හැදුනොත් මොකද කරන්නේ? ඒක බුදුහාමුදුරුවෝ බුද්ධ පූජාවටනේ. ඉස්සර ලිනක් කපලා වතුර ටික ආවත් මොකද කරන්නේ? බෝධින් වහන්සේ නාවන් ගොයන් ටික කපලා ඉස්සරලම ගත්තාම කාටද? බුදුහාමුදුරුවෝ. මෙහෙම ලැබීම් තියෙන එහෙම ලැබීමට සුදුසු උත්තමයෙක් තමයි පින්නතුනි අපේ ශාස්ත්‍රවරයාණන් වහන්සේ. මේ මහා විපතක් වුණා, මහා ගම් වතුර ඇති වුණා, මහා කඳු කඩාගෙන ගියා. පින්නතුනි හැම තැනම දකින්න හෙල්ලිච්ච නැති බුදු පිළිම තියෙනවා. හෙල්ලිච්ච නැති බුදු පිළිම තියෙනවා. ගස් කොළන් කඩාගෙන වැටිලා තින්ත පතුරක් ගැලවුන්නේ නැහැ පින්නතුනි. ඒක බුදු පිළිමක